පාඩම් කරන්නත් ඕන, පාඩම් කරන්නත් කම්මැලි. ඒ ලෙවල් එක්සෑම් එකත් ළඟ එනවා. මෙන්න මේ වගේ ප්‍රශ්න මේ ටිකේ ඔයාලට ඇති. එහෙනම් මේ vlog එක බලලිමු. මමත් ඔයාලා වගේම A level exam කරලා A level exam එක හොඳට පාස් වෙලා 3 years අරගෙන ලංකාවේ number 1 university එක University of Colombo කොළඹ විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඒකෙන් demography special degree එකක් අරගෙන pass out වෙච්ච graduate කෙනෙක්. එහෙනම් මේ vlog එක ඔයාට Hi guys, welcome to my YouTube channel. ඔන්න ඉතින් අද මම කාලයකට පස්සේ වෙනස්ම විදිහේ vlog එකක් ගේන්න හිතුවා. වෙනදට මම ඔයාලට අරන් ඉන්නේ මගේ day in life vlog එකක් නැත්නම් travel කරන vlog එකක් නේ. ඉතින් මට අද හිතුණා ළඟ මේ ලෙවලුත් ළඟ එන නිසා study plan vlog එකක් කරත් හොඳයි කියලා. මගේ experience එකත් එක්ක ඒවත් share කරගෙන අලුත් විදිහේ concepts ටිකක් ඔයාලත් එක්ක share කරගත්තොත් ඒක ඔයාලට වැදගත් වෙයි කියලා මම හිතනවා. දැන් ගොඩාක් නංගිලා මල්ලාට තියෙන ප්‍රශ්නයක් නේ A level ළඟ වෙද්දි හෝ මොන හරි exam එකක් ළඟ වෙද්දි පාඩම් කරන්න ආසාව හොඳටම තියෙනවා. ඒ වුණාට අර කම්මැලිකමත් එක්ක ඒක පාඩම් කරන්න සමහරක් වෙලාවට කොච්චර හිතුවත් පාඩම් කරගන්න බැරි වෙනවා. සමහරක් වෙලාවට ඒක හරියට වෙන්නේ නැහැ කියලා මැසේජ් නගනවා. එහෙම අවස්ථා තියෙනවානේ. ඉතින් ඒ වගේ දේවල් වලට විසඳුමක් විදියට පාඩම් කරන්න ආසාවක් තියන අයට ඒක කොහොමද ඉම්ප්‍රූව් කරගන්නේ, කොහොමද හොඳට එක්සෑම් එකට පේස් කරගන්නේ කියන්න තමයි මම අද ඔයාලට මේ vlog එක අරගෙන එන්නේ. ඉතින් මුලින්ම කියන්න ඕනේ ඔයාලා ඉස්සෙල්ලා පාඩම් කරන්න කලින් ඔයාලගේ පාඩම් කරන කාමරය හොඳට ඒ කියන්නේ ලස්සනට තියෙන්න ඕන. ඒ කියන්නේ පාඩම් කරන පරිසරය ලස්සනට තියෙන්න ඕන. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් ඔයාලගේ පොත් මේසේ ඊට පස්සේ ඔයාලගේ බුක් ෂෙල්ෆ් එකක් තියෙනම් ඒක ලස්සනට arrange කරලා තමන්ට මානසික නිදහසක් දැනෙන පරිසරයක් විදියට ඉස්සෙල්ලාම ඔයාලගේ පාඩම් කරන පරිසරය හදාගන්න ඕන. හරිද? එතකොට ඒකම අපිට හිතට මාර සැනසීමක් දැනෙනවා. මේ අනේ හොඳට පාඩම් කරන්න ඕනද කියන වගේ හැඟීමක් ඒ පාඩම් කරන පරිසරය ලස්සනට තියෙනකොට අපිට දැනෙනවා. ඒක තමයි first step එක. හරිද? මං හිතනවා ඔයාලට මං කියන දේවල් පැහැදිලි ඇති කියලා. මම මේ වගේ vlog එකක් කරන first time ඇත්තටම. ඒ කියන්නේ මම කලින් කරලා තියෙන day in life vlog ඒවා සමහරක් වෙලාවට record කරලා එහෙම වගේවනේ. නමුත් මේ කැමරා එකක් ඉස්සරහා ඉස්සෙල්ලම මේ විදියට ඔයාලත් එක්ක කතා කරන first time. ඉතින් ඒ නිසා මගේ අතින් යම් අතපසුවීම් වැරදි වෙන්න පුළුවන්. ඉතින් ඒව වැඩි ගණන් ගන්න එපා. ඔයාලට අර අදාළ දේ විතරක් පොඩ්ඩක් හොඳට ඔළුවට දාගන්න කියන එක මම පොඩ්ඩක් මේ ඔයාලට කියනවා. මොකද මට මේක ගොඩක් පුරුදු නැති දෙයක් නිසා. ෆස්ට් ස්ටෙප් එක තමයි එතකොට මම කියනත් වගේ හොඳට තමන් ඉන්න කාමරය හොඳ ලස්සනට ඒ කියන්නේ වගේ ස්ටඩි රූම් එක ලස්සනට හදාගන්න ඕනි. දැන් අපි බලමු පාඩම් කරන්න ආරම්භයක් ගන්න කොහොමද කියලා. අපි මේක හඳුන්වනවා ඉන්ටර්පෝස් කියලා. පෞද්ගලිකව මමත් ඇත්තටම මගේ A level exam එකේදී යොදාගත්ත concept එකක් තමයි මේක. ඒකත් කියන්න මතක් කරන්න කැමති. දැන් අපන් කොහොමද මේක කරන්නේ කියලා. මුලින්ම ඔයාලා එදිනදා දවසේ කරන්න කැමති පුරුද්දක් තෝරගන්න. හරිද? ඒ කියන්නේ ඔයාලා සාමාන්‍යයෙන් දවසේ එක දේවල් පුරුදු විදිහට කරනවානේ. උදේ නැගිටිනවා, ඊට පස්සේ ස්කූල් යනවා, හවස ක්ලාස් යනවා, එතනින් පස්සේ ආයෙ ගෙදර ඇවිල්ලා කාටුන් බලනවා, නැත්තම් මොනවා හරි ෆිල්ම් එකක් බලනවා, ආයෙ කනවා, බොනවා, නිදා ගන්නවා. ඔය විදිහට අපි උදේ පටන් ගත්තාම රෑ වෙනකම්ම මොනවා හරි අපේ ජීවිතේ පුරුදු දේවල් අපි කරනවානේ.
ඉතින් ඒ කරන අතරතුර ඇත්තටම මේ වැඩේට ඕන පැය භාගයක් වගේ ටයිම් එකක්. ඉතින් මෙතනදි කරන්න ඕන උදාහරණයක් විදිහට මම කියන්නම්කෝ උදාහරණයකින් මේක පැහැදිලි කරන්නම්කෝ එතකොට ඔයාලට වැඩියත්ම හොඳට තේරෙයි. දැන් වෙනදට උදේ 6ට නැගිටින දරුවෙක් කියලා හිතන්නකෝ. එයා වෙනදට උදේට නැගිටින්නේ 6ට. නමුත් මේ concept එක අපි පටන් ගන්නවා නම් අපි පැය භාගයකට කලින් නැගිටින්න ඕන. ඒ කියන්නේ උදේ 5:00ට. 5:00ට නැගිටලා ඔයාලා මූණ සෝදනවා නම් එහෙම මෝර්නින් ටී එක ගන්නවා නම් ඒ දේවල් කරලා ඔයා වෙනදා නොකරපු අධ්‍යාපනික කටයුත්තක් සඳහා ඒ ටයිම් එක වැය කරන්න ඕන. මෙතනදී ටයිම් එක වැය කරන්නත් ඕන ඔයාලගේ ස්කූල් එකේ හෝ ක්ලාස් එකේ වේවා ඉස්සරහට අපිට ඉගෙන ගන්න තියෙන ටොපික් එකක් සම්බන්ධයෙන් ඔයා හොඳට ඒ ටොපික් එක කියවලා ඒකේ වැදගත් කරුණු නෝට් ඩවුන් කරගෙන නැත්නම් හයිලයිට් කරගෙන වගේ ඔයාලා ඉගෙන ගන්න ඉස්සරහට තියෙන පාඩමක් සම්බන්ධයෙන් පොඩි රිසර්ච් එකක් වගේ කියන්නේ පොඩි රිවිව් එකක් වගේ ඔයාගේ හිතට ඒක දාගන්න ඕනේ. පාඩම් කරගන්න ඕනේ මේ වෙලාවේ ඇතුළත. සමහර විට අපිට මේක මුලදී කරද්දි කම්මැලිකමක් ඇති වෙන්න පුළුවන්. හැබැයි එහෙම කියලා අපි ඒක පටන් ගන්න පළවෙනි දවසේම අපි ඒක නැවැත්තුවොත් අපි ඒක හරියට කරන්න වෙන්නේ නැහැ අපිට නේද? ඒක නිසා අපි ඒක අවමය දවස් 5ක් 6ක්වත් එක දිගට කන්ටිනියු කරන් යනවාමයි කියලා හිතලා ඒක කරගෙන යන්න ඕන. එතකොට අපිට નિરાයාසයෙන්ම ඒකට මම උදේ නැගිටින්න ඕනේ මේ වැඩ ටික කරන්න ඕනේ කියලා හිතට ශක්තියක් දැනෙනවා. හොඳම දේ තමයි මේක මේ විදියට දවස් 5ක් 6ක් කරගෙන යද්දී ඔයාලට ඕන ස්කූල් එකේදී ඔයාලා අර කලින් නැගිටලා පාඩම් කරපු පාඩමේ කොටසක් ඔන්න ස්කූල් එකේදී ඔයාලට කරන්න ගන්නවා. එතකොට ඔයාලගෙන් ඒ ටීචර් හෝ සර් ප්‍රශ්න කරද්දී ඔයාලට ඔන්න පාඩම් කරපු දේවල් මතක් වෙනවා. මම මේක කලින් කරා නේද? මම මේකේ වැදගත් දේවල් නෝට් ඩවුන් කරගත්ත නේද කියලා ඔන්න මතකයක් එනවා. එතකොට ඔයාලට සතුටු හිතෙනවා අර සර් ප්‍රශ්න අහද්දී ඔයාලට අනිත් ළමයින්ට වඩා ඔයා ටට්ටක් ගාලා මේව කරුණු මතකයට එනවා. අහන දේවල්ට හොඳට උත්තර දී ගන්න පුළුවන් වෙනවා. අර ඒ වගේ මයින්ඩ් එකක් ඇති වෙනකොට ඔයාලට අර එදා උදේ නැගිටලා පාඩම් කරපු එක ගැන මාරම සතුටක් ආසාවක් ඇති වෙනවා. අනිත් ළමයි ඉස්සරහ පොඩි ආඩම්බරයකුත් ඇති වෙනවා. මම මේක කලින් නැගිටලා මේ විදිහට පාඩම් කරපු නිසානේ දැන් මට මේ දේවල් මතක. එහෙම කියලා ඔයාට ඔයා ගැනම සතුටක් ආසාවක් ඇති වෙනවා. එතකොට ඔයා ඒ දේ දිගින් දිගටම කරන් යන්න බලනවා. ඇත්තනම කිව්වොත් මේ ක්‍රමය මාරම සාර්ථක ක්‍රමයක්. මමත් පෞද්ගලිකව මම ඒ ලෙවල් එක්සෑම් එක කරද්දී යොදාගත්ත ක්‍රමවේදයක්. ඉතින් ඔයාලත් ඇත්තටම මේ ක්‍රමේ try කරලා බලන්න. නොසිතන විදියට පාඩම් කරන්න ආසාවක් මේ ටිප් එකෙන් ඇති වෙනවා. හරිද? ඇත්තටම මේක මේ ක්‍රමයම කරන්න ඕනේ නැහැ. මම මේ concept එකක් විතරයි ඔයාලට කියලා දුන්නේ. ඒක ඔයාලගේ ජීවිතේ ඔයාලා එදිනදා කරන පුරුදුත් එක්ක වෙන හැබිට් එකක් එක්ක වුණත් ඔයාලට මේක දාගන්න පුළුවන්. උදේම වෙන්න ඕනේ නැහැ දැන්. පාඩම් කරන එක ගත්තත් සමහර අයට උදේම පාඩම් කරන්න කම්මැලිනේ. සමහර අය උදේ පාඩම් කරන්න කම්මැලි, රෑ පාඩම් කරන්න කැමති. සමහර අය රෑ පාඩම් කරන්න කැමති නෑ, උදේ පාඩම් කරන්න කැමති. ඉතින් මේක උදේ වරුවට විතරක් නෙවෙයි. රෑට උනත් අපි නිදා ගන්න පැය භාගයකට කලින් හරි අපිට මේක කරන්න පුළුවන්. ඒක තම තමන්ගේ කැමැත්ත අනුව අපිට මැනේජ් කරගන්න පුළුවන් ඇත්තටම. දැන් අපි බලමු second concept එක. ඒක අපි හඳුන්වනවා memento කියලා. memento එකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් ඔයාලගේ ආදරණීය කෙනෙක්ට දෙන මතකයක්. ඒක ඇත්තටම අපි ඒක හඳුන්වන්නේ ඒ වගේ. මෙහිදී Tamanට අධ්‍යාපනයට යොදා ගන්න භෞතික දෙයක් තමයි අපි මෙතනදී memento එකක් කියලා හඳුන්වන්නේ. හරිද?
ඒක ඇත්තටම පාඩම් කරන්න අපිට මොටිවේෂන් එකක් ඇති කරන දෙයක්. උදාහරණයක් විදිහට කිව්වොත් මොනවා හරි සුවිනිය එකක් ඔයා ලබාගෙන තියෙන මොනවා හරි රිවෝඩ් එකක් ඊට පස්සේ මොනවා හරි තමන් ලබාගත ජයග්‍රහණයක් ඔයාලට ඉස්සරහා පොත් මේසෙත් පේන්න තියෙනවා. අපිට ඒක ගොඩක් ලොකු මොටිවේෂන් එකක් වෙනවා අපේ ටාගට් එකට යන්න. හරිද? ඒක පොඩි නෝට් ඩවුන් එකක් වෙන්නත් පුළුවන්. හරිද? මගේ පෞද්ගලික ජීවිතයේ ඇත්තටම මම ඒ ලෙවල් කරද්දී මගේ ලොකුම ලොකු ටාගට් එකක් තිබුණා. කොහොම හරි මම ලංකාවේ තියෙන හොඳම විශ්වවිද්‍යාලය ඇත්තටම කිව්වොත් ලංකාවේ රෑන්කින් නම්බර් 1 කොළඹ විශ්වවිද්‍යාලයට යනවමයි කියලා මගේ පුදුමාකාර ආසාවක් තිබුණා. ඒ දවස්වල මාරම ටාගට් එකක් තිබුණා. හරිද? ඉතින් මම ඒකට මම පාඩම් කරන තැන මගේ පොත් මේසේ මම මෙමන්ට් එකක් විදිහට තියාගත්ත දෙයක් තමයි මෙන්න මේ විදිහට මම යන ආස කැම්පස් එකේ නම ලියලා my target 3 years කියලා මට ඇත්තටම නිතරම පේන තැනකින් තියලා මම මට පාඩම් කරන්න තියෙන දවස් ටික බෙදලා වෙන් කරලා ඒ කොලේ ඒ කියන්නේ මාසෙකට දවස් 30ක් හෝ 31ක් තියෙනවනේ. ඒ දවස් 30ම පොඩියට මේ කොටු විදියට මං හිතනවා මේ මෙමන්ටෝ අපි හදාගනිද්දි ගොඩක් දුරට කෙටි කාලීන මෙමන්ටෝ එකක් හදාගන්න එක තමයි ගොඩක් වැදගත් වෙන්නේ. එතකොට අපිට නැවත ලියලා අපිට පාඩම් කරන වෙලාවටම ලියලා වගේ තියාගන්න පුළුවන් දේවල්නේ. ගොඩාක් කාලක් තිස්සේ තියෙන දෙයකට වඩා කෙටි කාලීන මෙමන්ටෝ එක හොඳයි කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි ඔයා මෙමන්ට් එකක් විදියට හදාගන්න නැත්නම් තියාගන්න දේ ඒ සිතුවිල්ල ගොඩක් පවර්ෆුල් එකක් වෙන්නත් ඕන. ඒ කියන්නේ අපි ගොඩාක් ආස කරන කැමති දෙයක් වෙන්න ඕන. හරිද? උදාහරණයක් විදියට කිව්වොත් මම දැන් කලින් කිව්වනේ මගේ නම් මෙමන්ට් එකක් විදියට තියාගත්තේ මොකද්ද කියලා. ඉතින් ඔයාලට මේක ඔයාලගේ පොත් මේසෙ උඩ තියෙන චූටි කැලෙන්ඩර් තියෙනවනේ. ඒ කැලෙන්ඩරේ හරි ඔයාලගේ ස්ටඩි රූම් එකේ වෝල් එකේ තියෙන කැලෙන්ඩර් එකක් හරි වේවා. ඒ කැලෙන්ඩර් එකේ ඔයාලට පොඩි සලකුණක් විදියට ඒ දවසට අදාළ මෙමන්ට් එකක් හදාගන්නත් පුළුවන්. මොනවද මගේ ටාගට් මොනවද මගේ ඇචීව්මන්ට් කියලා හිතලා ඒකට යන්න තමන් කැමති සලකුණක් ඔයාලට කැලෙන්ඩරේ තමන්ට දාගන්න පුළුවන්. උදාහරණයක් විදිහට හිතන්නකෝ දැන් ඔයාලා කොරියන් එක්සෑම් එකක් පාස් වෙන්න try කරනවා නම් ඔයාලට ඒ කොරියන් එක්සෑම් එක කරගන්න හොඳ මොටිවේටර් එකක් වෙන්න පුළුවන්. ඔයාලට කොරියන් ෆ්ලැග් එක ඕනනම් ඔයාලගේ කැලෙන්ඩරේ අදාළ දවසට දාගන්න පුළුවන්. අද මම මේක කොහොම හරි මේ පාඩම් කරන වැටි කරගන්නවා මගේ කොරියානු සිහිනය සැබෑ කරගන්න. අර ඒ වගේ අපිට ලස්සන කියන්නේ ක්‍රියේටිව් විදියට මෙමන්ට්ස් හදාගන්න පුළුවන්. සමහර අය වල දන්නවද තමන්ගේ අත් දෙකේ පවා මේ ලියන අතේ පවා ලස්සනට ටැටූ එකක් විදියට පෑනින් සමහරක් වෙලාවට සලකුණ ඇද ගන්න වෙලාවල් තියෙනවා. ඒක අපි සමහරක් වෙලාවට හිතන විකාරයක් කියලා නැහැ. සමහරක් වෙලාවට සමහර අයගේ එක මේ ඒ කියන්නේ තමන් කැමති දෙයක් ඇචීව් කරගන්න ඒගොල්ලෝ තමන් පොඩි ටැටූ එකක් විදියට පෑනින් ඇද ගන්න අවස්ථාවත් අපි දැකලා තියෙනවා. ඒවා එක එක්කෙනාට ආවේනිකුණු දේවල්. ඉතින් මේ පාඩම් කරන් යන කාල සීමාවෙදී ඔයාලා ඔයාටම ආවේනික දෙයක් හදාගන්න. ඕන දැන් මම මේ වැඩේ කරගෙන යනකොට අපේ රංගිය ඇවිල්ලා මට රස වෝටර්මෙලන් ජූස් එකක් ගෙනත් දුන්නා. එයා ඇත්තටම කිව්වොත් එයා මේ මාර විදියටම හෙල්ප් කරන කෙනෙක්. මාර සපෝටිව් ඇත්තටම. thank you නංගි. හරි. අපි දැන් ඊළඟට යමු. ඊළඟ concept එක බලන්න. third concept එක තමයි ළමයි. නෑ. third concept එක තමයි study with candle කියන එක. හරිද? මේකට ඇත්තටම ඕන වෙන්නේ ඉටිපන්දමක්. ඒ කියන්නේ ඉටිපන්දම ඉවරුනාම තමයි මම පාඩම් කරන එකෙන් නැගිටින්නේ කියන වගේ පොඩි මොටිවේට්
තමන්ටම පොඩි මොටිවේෂන් එකක් ඇති කරගන්න එකක් තමයි මෙතනදී වෙන්නේ. ඉතින් ඔයාලට ඒ ලෙවල් ලඟ වෙනකොට එක්සෑම් එක ළඟ වෙනකොට ඔන්න ඉටිපන්දම් 2ක් විතර අරගෙන ඒ ඉටිපන්දම් 2 ඉවර වෙනකම් මම මෙතනින් නැගිටින්නේ නැහැ කියලා වගේ තමන්ට පොඩි මොටිවේෂන් එකක් හදාගෙන තමන්ට තියෙන වැඩ කටයුතු ටික ඉවර කරගන්න ටයිම් එක හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි කියන්න ඕන ඉටිපන්ද මෙතනදී අර බ්‍රේක් එකක් තමන්ට ගන්න අවශ්‍ය නම් ඉටිපන්දමෙන් භාගයක් වගේ ඉවර වෙනකොට මම පොඩි බ්‍රේක් එකක් ගන්නවා, පොඩි සින්දුවක් අහනවා, තමන් කැමති අර ඒ වගේ තමන් කැමති දෙයක් කරගන්න ටයිම් එක හදාගන්න පුළුවන්. ඇත්තනම කිව්වොත් මේ කැන්ඩල් කම්වේදයත් හොඳ මෙතඩ් එකක් පාඩම් කරන ළමයින්ට පොඩි මොටිවේෂන් එකක් ඇති කරගන්න. පෞද්ගලිකව මම නම් මේ ක්‍රමය කරලා නැහැ. නමුත් මම අහලා තියෙනවා මගේ යාළුවෝ මේක කරලා රිසල්ට් හොඳයි කියලා. දැන් අපි යමු ෆෝර්ත් කන්සෙප්ට් එක බලන්න. ඒක අපි හඳුන්වනවා ට්‍රැෆික් ලයිට් සිස්ටම් කියලා. ඔයාලා දන්නවනේ ට්‍රැෆික් ලයිට් එක තියෙන කලර්ස් රෙඩ්, yellow and green. දැන් අපි බලමු කොහොමද මේක අපේ ස්ටඩි ප්ලෑන් එක යොදාගන්නේ කියලා. පෞද්ගලිකව මමත් මේ ක්‍රමවේදය මගේ ස්ටඩීස් වලට යොදාගෙන තියෙනවා ඒ ලෙවල් එක්සෑම් කරද්දී. දැන් මම කියලා දෙන්නම් කොහොමද ඒක කරන්නේ කියලා. මේ තමයි මගේ මීඩියා බුක් එකක්. ලස්සනයිද? මම ඒ දවස්වල මේ පොත් තියාගෙන ඉඳ විදිය. මේ ක්ලාස් එකේ බුක් එකක් මීඩියා. ගියේ රොෂාන් පරණමාන සර්ගේ. ඒ සර්වත් ඇත්තට මතක් කරන්න ඕන මේ මීඩියා වලට නම් ඇත්තටම රොෂාන් සර් නම් මාරම හොඳයි. අදටත් මේ සර්ගේ ක්ලාස් තියෙනවා දැනුත්. ඉතින් මාතරවට කෙනෙක් නම් ඒ ක්ලාස් වලට සහභාගී වෙන්න පුළුවන් රොෂාන් පරණමාන සර්ගේ ක්ලාස් වලට. ඉතින් මම කියන්නම් කොහොමද මම පාඩම් කරන එකට ඒ ට්‍රැෆික් ලයිට් සිස්ටම් එක යොදාගත්තේ කියලා. දැන් හිතන්නකෝ අපි පාඩම් කරන්න දැන් මේ පේජ් එක ගත්ත කියන්නකෝ. මේ පේජ් එකේ ඔයාලට සාමාන්‍යයෙන් මතක හිටින්නේ නැතිම වගේ දේවල් තියෙන්නේ. කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැහැ අමාරුයි වගේ කරුණු අපි රතු පාටින් හයිලයිට් කරගන්න ඕන. හයිලයිට් ඉතින් එක එක පාටින් තියෙනවනේ නේද? ඉතින් ඔයාලට මේ මම කියන වැඩේට හයිලයිට් 3ක් ඕනි. රෙඩ් කලර්, yellow කලර්, green කලර්. ඉතින් ඔයාලට පාඩම් කරන්න ගොඩක් අමාරුයි වගේ තියෙන දේවල් රෙඩ් කලර් එකෙන් හයිලයිට් කරගන්න. ඊට පස්සේ සාමාන්‍යයෙන් පොඩි දැනුමක් වගේ පොඩි අවබෝධයක් වගේ තියෙන දේවල් yellow කලර් එකෙන් හයිලයිට් කරගන්න. ඊට පස්සේ කොළ පාටින් සුපිරියටම Taman දන්න දේවල් තියෙනවනේ මේ නෝට් එකේ. ඒ වගේ දේවල් කොළ පාටින් හයිලයිට් කරගන්න. සමහරක් වෙලාවට සමහර අයගේ පොත් නම් ඉතින් මේක මුළු රතු පාටින්ම වෙන්නත් පුළුවන්. කොච්චර පාඩම් කරත් මතක හිටින්නේ නැති අය ඉන්නවනේ කමන්නේ. මේ ක්‍රමේදී ඒ විදියට ඔයාට පාඩම් කරන්න මතක හිටින සහ මතක හිටින්නේ නැති පොඩි අවබෝධයක් තියෙන දේවල් මං කියන විදියට මං කියාපු විදියට ඒ කලර්ස් වලින් හයිලයිට් කරගන්න. ඊට පස්සේ දැන් මම මේ හයිලයිට් කරලා තියෙන වලට පේනවනේ green color අර ඒ ආකාරයට හයිලයිට් කරගන්න. මේ red color ඒ විදියට හයිලයිට් කරගන්න. හරිද? එතකොට අපිට ගාන අඳුර ගන්න පුළුවන් අපිට තා පාඩම් කරන්න වැඩියෙන් පාඩම් කරන්න තියෙන දේවල් මොනවද? අඩුවෙන් පාඩම් කරන්න තියෙන දේවල් මොනවද? අපි මධ්‍යස්ථ මට්ටමින් දැනගෙන ඉන්න දේවල් මොනවද කියලා අපිට මේ පොඩි අවබෝධයක් ගන්න පුළුවන්. ෆයිනල් කන්සෙප්ට් එක තමයි බ්ලර්ටින්. බ්ලර්ටින් කියලා කියන්නේ අපි දැන් මොන හරි පාඩම් කොටසක් ගන්නරි පාඩම් කරන්න ඒ පාඩම් කොටස අරගෙන හොඳට Tamanට අදාළ පාඩම් කරන්න තියෙන පාඩම් කොටස හොඳින් කියවන්න. හිතන්නකෝ මේ කොටස තමයි අපිට පාඩම් කරන්න ඕනේ කියලා.
මේ කොටස අපි හොඳට කියවලා හොඳ අවබෝධයකින් යුතුව කියවලා ඊට පස්සේ හොඳට කියව ගන්න. කියලා මේ වගේ පේපර් එකක් අරගන්න. හරිද? පේපර් එකක් අරගෙන මේකේ ඔයා අර කලින් කියවපු නෝට් එක තියෙන ඒ නෝට් එකේ ඔයාට මතක හැමදේම මේ පේපර් එකේ නෝට් ඩවුන් කරගන්න. හරිද? ඊට පස්සේ නෝට් ඩවුන් කරගෙන එතනදී ඊට පස්සේ බලන්න ඔයාගේ ලියපු එකත් එක්ක මේ නෝට් එකේ තියෙන දේවල් වලින් ඔයා මොනවද ලියවිලා නැත්තේ කියලා. ඒ ලියවිලා නැති දේවල් ඔයා රෙඩ් පෙන් එකකින් ආයෙ නැවත ලියා ගන්න. මේ රෙඩ් පෙන් එකකින් ඔයාට ලියවිලා නැති ඔයාට අමතක වුණු දේවල්. හරිද? ඊට පස්සේ නැවතත් ආයෙ මේ නෝට් එක කියවන්න. කියවලා හොඳ අවබෝධයක් ගන්න. අවබෝධයක් අරගෙන නැවතත් මේ කොලේම හෝ තව වෙන කොලයක් හරි අරගෙන කමන්නේ මේ කොලේම ලියාගෙන යන්න Tamanට මතක් වුණු දේවල්. ආයෙ රෙඩ් පෙන් එක අරගෙන අර කලින් ලියපු කලින් තියෙන නෝට් එකත් එක්ක මේක සංසන්දනය කරලා බලන්න මේකේ මොනවද ඔයාගේ අතින් ලියවිලා නැත්තේ කියලා. ආන්න ඒ ආකාරයෙන් මේක ස්ටෙප් 3ක් විතර කරන් යනකොට ඔයාලට තේරෙනවා ඇත්තටම කිව්වොත් මේක අපිට මතක තියාගන්න හොඳ ටෙක්නික් එකක් කියලා. ඒක ගොඩාක් අය එක්සෑම් නම් වෙදි කරනවා. පෞද්ගලිකව මමත් මේ කන්සෙප්ට් එක කරලා තියෙනවා එක්සෑම් එකට. පාඩම් කරද්දී ඒක නිසා ඔයාලත් මේක try කරලා බලන්න. ඇත්තටම ගොඩක් වටිනවා මේ concept එකත් අපේ පාඩම් කිරීමේ ශක්තිය වැඩි කරගන්න, පාඩම් කරන දේවල් මතක තියාගන්න ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මම අද ඔයාලට පාඩම් කරන්න පහසු වෙන විදිහේ concept පහක් ඔයාලත් එක්ක share කරගත්තා. ඒකෙන් මුල්ම concept එකෙන් පාඩම් කරන්න ආරම්භයක් ගන්නත් ඒ වගේම තමයි second සහ third concept වලින් අපිට තියෙන ප්‍රශ්න වලින් මිදිලා පටන් ගත්ත වැඩේ demotivate වෙලා දිගටම කරගෙන යන්නත් ඒ වගේම තමයි fourth step එකෙන් fourth concept එකෙන් පටන් ගත්ත වැඩේ ඒ වගේම plan එකක් විදියට හරියට කරගෙන යන්නත් last concept එකෙන් ඒ වැඩේ ඵලදායීව කරගෙන යන්නත් ඔයාලට කරුණු මං ගෙනත් පැහැදිලි කරා. ඉතින් මං හිතනවා මේ vlog එක ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා ළඟ ළඟ මෙන්න A level exam එකට මුහුණ දෙන නංගිලා මල්ලිලාට. ඉතින් මගේ channel එකේ නම සඳනි හංසනී කියලා ඇත්තේ. ඔයාලට අලුත් channel එකක් විදියට ඉතින් මම මේ කරපු first video එක කැමරා එකක් ඉස්සරහා මෙම් කරපු first video එක කලින් vlogs නම් මම දාලා තියෙනවා. ඉතින් ඔයාලා මට help එකක් විදියට මගේ channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි ඔයාලගේ වටිනා අදහස් comment එකක් විදියට comment section එකේ දාන්න. මම ඒවා බලලා මම improve කරගන්න ඕන දේවල් තවදුරටත් බලන්නම්. ඔයාලා ඒ වගේම මගෙන් බලාපොරොත්තු වෙන කැමති vlog එකක් තියෙනම් request කරන්න. එතකොට මම ඒවත් ඔයාලත් එක්ක share කරගන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් මෙතෙක් වෙලා මාව බලාගෙන හිටිය ඔයාලට thank you so much. මගේ channel එක subscribe කරලා support එක දෙන්න අමතක කරන්න එපා. එහෙනම් ඔයාලා හැමෝටම thank you so much. next vlog එකකින් හමු වෙමු.